එහෙම ගොම් මෝඩාතල් ගන්න එපා. කැමරාවේ ඉස්සර වගේ රංගන එක ඒ කතන්දරේ වෙනයි මචං. ඒකට බැලුවම අම්මට දිරියෙන්න බැලපන්. හැබැයි මිනිස්සෙක්ගේ රූපෙට කවදාවත් මචං මම හැමදාම කියනවා මොංගල් කතා කියන්න එපා. උඹලටත් ඔය දේ වුණොත් උඹලට ඒ දුක තේරෙයි. ඒ නිසා ඒ වගේ මෝඩ කතා කියන්න එපා. ඒ කොල්ල සතුට වෙන්න ඕන ඇත්තටම ඌ කොහොම වුණත් අර සමාජයට එන්නත් ලැජ්ජානේ සමහර රෝම වෙලා. ඒ වල දුට ඒ කොන්ෆිඩන්ස් තියෙනවා මචං. ඒකේ මේ වගේ ගොන්නුන්ට hina වෙන්නේ අඩුම ගන්න මේ වගේ කොඩෙත් තව බිහි වෙන එක හරි නවතී කියලා. අද කාලේ බලහන් ඔය බ්‍රෑන්ඩ් වලින් මොකද්ද කරන්නේ? තමන්ගේ බඩුව විකුණ ගන්න හොඳම බඩුව හොයාගෙන. ඒ මොකද මේ බඩු තාවකාලිකයි මචං. ඒ කාලේට වටිනවා. ඊට ටික ගාලා ඔය ඉස්සර රංගපු බඩු ටික දැන් නැහැ. දැන් ඉන්නේ අලුත් බඩු ටික. ඔය කන්ද බඩ හොඳට තියෙන කාලේ ඔය ටික වැඩේ කරගෙන ගහන උන් ටික ගහගෙන කියලා උන්ට කියලා බ්‍රෑන්ඩ් ටිකක් තිකුන්නේ. බලන්න ළමෙක් වගේ ඉඳලා ඒ ළමයා පාසල් යන කාලෙක වගේ තමයි ඒව හරියට තේරෙන්නේ. ඇත්තටම ඔය ගුන් හරට්ට කොහොමද වෙන දරුවෙක් කියලා කියනවා. අර දැන් ගොම පෙන්නගෙන ටික්ටොක් කරලා තියෙන ඉස්සර වෙලා අම්මනේ බ්‍රායික විතරක් යට ඇඳුම විතරක් ඇඳගෙන නටලා තියෙන කුණුහරුප කී දඟලලා තියෙන ඔයාලා අම්මනේ. ඔයාලගේ අම්මගේ හෙළුවෙන් ඉන්න වීඩියෝ එකක් මගේ ෆෝන් එකේ තියෙනවා මේ. ඔයාලා අම්මා හරි සෝකාස්ට් එකේ. තාම තේරෙන්නේ නැහැ නේ තත්තර යනවා කියලා පොඩි ඒ නිසා ඔය නට. දාට අසරණ වෙන අසරණ විල්ල දවර බඩුවක් ගන්න ගින් තමයි